වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවම්තුමන් විසින් ලියන ලද දේ වාක්‍යය නම් මෙසේය. සම්දානීය වහන්සේට මහිමය වේවා. එබැවින් තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට ඔබ මාගේ ධර්මයේ පිහිටා පවතින්නු නම් සැබවින්ම ඔබ මාගේ ශ්‍රාවකයෝය. ඔබ සත්‍යය අවබෝධ කරගන්නාහුය. සත්‍යය ඔබ නිදහස් කරන්නේ යැයි වදාළසේක. ඔහු පිළිතුරු දෙමින් අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්ම කිසි කලක කිසිවෙකුට අපි වහල් නොවිමු. එබැවින් අප නිදහස් වනු ඇත කියා ඔබ කියන්නේ කෙසේදැයි ඇසූහ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලෙකි. වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. ඒත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම් ඔබ සැබවින්ම නිදහසය. ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවතෙන බව මම දනිමි. එසේ වුවද ඔබ තුළ මගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නාහුය. මගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි. ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නෝ යැයි වදාළ සේක. අපේ පියාණෝ ආබ්‍රහමයි ඔවුන් වහන්සේට පිළිතුරු දුන්හ. උන්වහන්සේද ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත. එසේ වුවද දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසු වන මා මරන්නට ඔබ සොයන්නාහුය. ආබ්‍රහම් නම් මෙසේ කළේ නැත. ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියායයි වදාළ සේක. එවිට ඔහු අප අවජාතක දරුවෝ නොවෙමු. අප ඇත්තේ එකම පියෙකි එනම් දෙවියන් වහන්සේමයයි කීය. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේම කැමැත්තෙන් මා පැමිණියා නොව උන්වහන්සේ මා එවා වදාළසේක. සවිධාන වහන්සේගේ ගැලවීමදායක සුබ ආරංචිය මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. සුදු තෙරේසා මෞතුමිය ඇගේ දිනපොතේ මෙන්න මෙහෙම සඳහනක් කරනවා. ඇලියනවා දෙවියන් වහන්සේ මයි සම්බන්ධ වන්න දෙවියන් වහන්සේත් එක්ක මගේ සම්බන්ධතාවය වළක්වන මොනහරි ජීවිතේ බාධාවක් තියෙනවා නම් මම දවසින් දවස මොහොතින් මොහොතට ඒ දේ ගැන සංවේදී වුණා කියලා. දෙවියන් වහන්සේවයි මාවයි අතර සම්බන්ධය බ්ලොක් කරන නැති කරන කඩා දමන මගේ ජීවිතයේ සම්බන්ධ මොනහරි දෙයක් තියෙනවා නම් මම හැම දවසකම ඒ ගැන කල්පනා කරලා ඒ ගැන මෙනෙහි කරලා මම දවසින් දවස මොහොතින් මොහොත උත්සාහ කරා ඒ වළක්වන දේ දේව සම්බන්ධතාවයෙන් මාව අහකට දමන දේ හොයාගෙන ඒක මගේ ජීවිතයෙන් නැති කරගන්න වළක්වා ගන්න. මදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ පාපයට දෙන්නට පුළුවන් බොහෝම සරල නිර්වචනය මොකද්ද? පාපය යනු කුමක්ද? පාපය යනු කුමක්ද? පාපය කියන්නේ මොකක්ද?
පාපය කියන්නේ වෙන කිසිම දෙයකට වඩා මම මගේ දෙවියන් වහන්සේට හිමි තැන කිසියම් පුද්ගලයෙකුට දෙනවද? කිසියම් දෙයකට දෙනවද? පාපයට දෙන්නට පුළුවන් බොහොම සරලම නිර්වචනය එයයි. මගේ ආත්මයයිද දෙවියන් වහන්සේට මම දෙන තැන. මම මගේ ගෙදරින් පටන් ගත්තොත් මගේ අම්මට දෙනවද? තාත්තට දෙනවද? මගේ සහෝදර සහෝදරියට දෙනවද? මගේ යාළුවෙට දෙනවද? මගේ අසල්වැසියෙට දෙනවද? මම ආදරය කරන කෙනෙක්ට දෙනවද? දෙවියන් වහන්සේට පමණක් හිමි තැන. එතන තමයි පාපය නිර්මාණය වෙන්නේ. ඒක පුද්ගලයෙක් සම්බන්ධව විතරක් නෙමෙයි. ඒක දෙයක් සම්බන්ධව වෙන්න පුළුවන්. ඔබ ඔබේ ෆෝන් එකට දීලා තියෙන තැන, මොබයිල් ෆෝන් එකට දීලා තියෙන තැන, ඔබ ඔබේ රේඩියෝ එකට දීලා තියෙන තැන, ටීවී එකට දීලා තියෙන තැන, ඔබ පාවිච්චි කරන දේවල් වලට දීලා තියෙන තැන, ඔබේ මුදල් පසුම්බියට දීලා තියෙන තැන, සමහර වෙලාවට අර කිව්ව දේව සම්බන්ධතාවයෙන් ඈතට කරන, කියන්නේ දෙවියන් වහන්සේට දෙන්න ඕන තැන මම ඒ පුද්ගලයන්ට ඒ දේවල් වලට දීලා තියෙන්න පුළුවන්. සමහන් ඉස්සෙල්ලාම ඔබට යෝජනා කරන අද දවසේ එහෙම මොකක් හරි බාධාවක් තියෙනවා නම් ඔබේ ජීවිතය සම්බන්ධව ඒ බාධාවට සංවේදී වෙන්න. සමහර අපි කොච්චර පල්ලි ආවත් කොච්චර යාඥා කරත් ඒ තාම දේව සම්මුඛයට අපි ලංගලා නැත්තේ. කියන්නේ දෙවියන් වහන්සේගේ සමීපෙට නතු වෙන්න ඇයි ඔච්චර අමාරුකමක් බැරිකමක්? දේව සම්බන්ධතාවත් එක්ක පූර්ණ වෙන්න සම්පූර්ණ වෙන්න බද්ධ වෙන්න ආත්මීක වෙන්න අමාරු ඇයි? අර කිව්වා වගේ අර ජීවිතේ කොහරි තැනක අපිට වැරදිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි බාධා වෙන දෙයක් අතිශයින් පෞද්ගලික කාරණාවක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒතර ඔබේ ජීවිත සම්බන්ධව මේ කාරණාව නිසා ඇත්තරම දෙවියන්ට, යාඥාවට, පල්ලියට, විශ්වාසයට, සක්මෙන්ද ජීවිතයට, කොමිසමට, සුද්ධවන්ත ජීවිතයට, දේව සේවයට මට බාධා වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඔන්න ඔය කාරණා හොයාගත්තොත් මං හිතනවා මේ අධ්‍යාත්මික ගමනේ අපි හරි සාර්ථකයි කියලා. අපි දුබල දුර්වල අසරණ මිනිස්සු ඒ manussත්වයේ මේ manussකම ඇතුළේ තමයි අපි මේ දෙවියන් වහන්සේ හොයන ගමනක ඉන්නේ. ඒතර ඒ ගමන ඇතුලේ මට බාධා වෙන දේවල් ඔබට බාධා වෙලා තියෙන්න පුළුවන්. ඒතර මම හොයාගත්තොත් ඉස්සෙල්ලාම මම හඳුනාගත්තොත් මම අවබෝධ කරගත්තොත් මොකද වෙන්නේ? දවසින් දවස කවුද නිදහස අත්දකින්නේ? සාමය අත්දකින්නේ? සැනසීම අත්දකින්නේ? සමහර වෙලාවට ජීවිතේට අර අපි හිතාගෙන අපිට ආදරේ කරයි කියලා හිතාගෙන මට ඕනාමයි කියලා හිතාගෙන ලං කරගත්ත දේවල් නිසා කොච්චර අපේ හිතේ සාමය කඩ වෙලාද? හිතේ සැනසීම කඩ වෙලාද? නිකන් හිතන්න ඔබ සැනසීම හොයන් ගිය තැන් වලින්, දේවල් වලින්, පුද්ගලයන්ගෙන් නේ. ඔබ ආදරේ හොයන් ගිය පුද්ගලයන්ගෙන්, දේවල් වලින් ඇත්තටම ඔබ සැහැීමටපත් වෙලාද? ඔබ ඔබෙන් අහන්නේ. ඔබ තෘප්තියට පමුණලාද? එහෙම නැත්තම් කොහරි තැනක වැරදිලා තියෙනවා. වැරදිලා තියෙන එකම දැන තමයි අර තෙරේසා මෞතුමිය ලියපු කාරණාව අපි අයිති කරගත්තොත්. ඒ කියන්නේ මම දෙවියන් වහන්සේගෙන් හොයන්න ඕනේ සැනසීම. දෙවියන් වහන්සේගෙන් හොයන්න ඕනේ නිදහස. දෙවියන් වහන්සේගෙන් හොයන්න ඕනේ බලාපොරොත්තුව. දෙවියන් වහන්සේගෙන් හොයන්න ඕනේ ආදරය. මම මේ ලෝකේ දේවල් එක්ක මම හොයලා තියෙන්නේ. මම ලෝකයේ දේවල් වලින් තමයි හොයාගෙන ගිහිල්ලා අනේ මගේ තිබ්බ සාමයත් අද නැති වෙලා තියෙන්නේ. හිතේ කොහේ කොනක තිබ්බනම් සාමයක් ඒකත් අද මම දෙවියන්ට වඩා එක එක දේවල් වල තැන දීපු නිසා මට අද නැති වෙලා දෝමන්ද කියලා සමහර වෙලාවට කල්පනා කරොත් ඔබට හිතෙන්නට පුළුවන්. ජේසුගේ වචනය කොච්චර ජීවමානද? ජේසු කියන්නේ මේකයි මේ. අපි අයිති කරගමු වචනයනේ. ඔබ සත්‍යය අවබෝධ කරගන්නාහුය. සත්‍යය ඔබ සැබවින්ම නිදහස් කරන්නේ යයි වදාළසේක. සත්‍යය කියන වෙන කිසිම දෙයකට වඩා කෙනෙක්ට වඩා කවුද අපිට සත්‍යය? කතෝලික අපිට සත්‍යය කවුද? කෙනෙක්ද දෙයක්ද? කඩෙන් ගන්න පුළුවන් දෙයක්ද?
අල්ලපු ගෙදරින් ඉල්ල ගන්න පුළුවන් දෙයක්ද? ජීවිතේ අපි හැමෝටම අන්තිමට හමු වුණු මිනිස්සයා මොනවද ඉගන්නු පාඩම? අන්තිමට හමු වුණු මිනිස්සු මොනවද ජීවිතේ කියලා දුන්නේ? මොනවද කියලා දුන්නේ? අන්තිමට හමු වුණු මිනිස්සයා මොනවද ජීවිතේ කියලා දුන්නේ? අමූලික බොරුවක් නෙමෙයිද? බොරුවක් නෙමෙයිද? බොරුවටම බොරුව කරපන් කියන කතාව නෙමෙයිද? ඔක්කොම රඟපානවා උඹත් රඟපානන් කියන කතාව නෙමෙයිද? අවිශ්වාසය නෙමෙයිද? සැකේ නෙමෙයිද? කොච්චර අපේ හිත බිඳෙන්නේ නැතිද? අර කිව්වා හිතේ සාමය කොච්චර කඩ වෙන්නේ නැතිද නේ? අවිශ්වාසය, සැකේ, නපුර, බොරුව නෙමෙයිද? සමාජයෙන් බොරුවක් කරන්නේ. උඹත් පොඩ රඟපාපන් අවුලක් නැහැ. එක උ රඟපාන දිහා බලාගෙන උඹ අත්පුඩි ගහපන් කියලා. තමයි නොකියුවටනේ. එහෙම කතාවක් අපි හැමෝටම ජීවිතේ අන්තිමට හමු වුණු කෙනානේ. උන් එහෙමයි උඹත් එහෙම කරපන්. මොකද උඹට වාසියක් වෙන්නේ නැහැ නැත්තම්. උඹට වාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ. ඌ වගේම පොඩ්ඩ රඟපාපන්. ඌ වගේම කරපන්. ඌ වගේම කියපන්. අපිට ඇහෙන්නේ නැද්ද ඕවා? අනිවාර්යයෙන්ම. එතකොට මනුස්ස සම්බන්ධතා ඇතුලේ, මනුස්ස ගනුදෙනුව ඇතුලේ කොච්චර හිතේ සාමය, සැනසීම, විශ්වාසය බින්දිලා කැඩිලා පොඩි වෙලා චප්ප චොප්ප වෙලා ගිහිල්ලා ඉවරද? ඒතර අපි පිළිගත යුතු එකම සත්‍යතාවය තමයි ජේසු හැරෙන්න මට මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නැහැ. මාව තේරුම් ගන්න, මට අහුම්කම් දෙන, මාව පිළිගන්න, මට ආදරය කරන කෙනෙක් මම හිතාගෙන ඒ ආදරේ හෙව්වට එහෙම දුන්නු කෙනෙක්, එහෙම ලැබුණු කෙනෙක් මගේ ජීවිත සම්බන්ධ නැහැ. මම ජේසුගේ දන එයාට දීලා එයාගෙන් ඒ ආදරේ සැනසීම සහ මේ බලාපොරොත්තු වුණු නිසා නේද මට වැරදිලා තියෙන්නේ. අද මෙහෙම දුක් විඳින්නේ. මං ගේ ඇතුලේ හඬ වැළපෙන්නේ. කාමරය ඇතුලේ මං තනියම හඬන්නේ. ඒ නිසාමද කියලා ඔබ හිතලා බලන්න. නිසා මං හැමතිස්සෙම කියන දෙයක් අම්මේ තාත්තේ අපේ දරුවන්ට උගන්වන්න ඕනේ ඒකම තමයි. පුතේ ජීවිතේ වැරදුනාම, ජීවිතේ අසරණ වුණාම, බලාපොරොත්තු සුන් වුණාම, උත්තර නැති වුණාම වෙන කිසිම එකෙක් ළඟට යන්න එපා. කාලඟටවත් යන්න එපා පුතේ. කාලඟටවත් යන්න එපා. ගිහිල්ලා කියන්නත් එපා. රස්සියාදු වෙන්නත් එපා. කාලේ නාස්ති කරන්නත් එපා. එකෙක්වත් විශ්වාස කරන්නත් එපා. කාලඟට දෙන්න ඕනේ. කවුද හොයන් ගෙන්න ඕනේ? ඈ පුතේ. කාලඟට දෙන්න ඕනේ. ජේසු ළඟට එන්න පුතේ. අද අපිට වැරදිලා තියෙන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් ආපුවාම අපි උත්තර හොයාගෙන ගිහලා තියෙන්නේ වැරදි අයකින්. ඔබට තේරෙනවද? ප්‍රශ්නයක් ආපුවාම ජීවිතේ පරාජය තැන්වලදී වැටුණු තැන්වලදී අපි උත්තර හොයන් ගියද වැරදි තැනකට, වැරදි කෙනාගෙන්. ඒ නිසාම ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි, ප්‍රශ්නයක් වෙලා තමයි නතරලා තියෙන්නේ. මම ඔබට කියන්නේ අම්මේ තාත්තේ අපේ දරුවන්ටත් පුරුදු කරන්න ඕනේ අන්නේ අධ්‍යාත්ම සිතුවිල්ල. පුතේ ජීවිතේ අමාරුයි, ලේසි නෑ, වරදිනවා. හැබැයි කොච්චර වැරදුනත්, කොච්චර වරද්ද ගත්තත් උඹට ආදරය කරන, උඹට සමාව දෙන, උඹව පිළිගන්න, උඹ එනකම් බලන් ඉන්න කෙනෙක් මේ සප්පසාද මන්දිරේ මේ කූඩුව ඇතුළේ ඉන්නවා. එයා උඹව රවට්ටවන්නේ නෑ. උඹෙන් ප්‍රයෝජන ගන්න යන්නේ නෑ. උඹෙන් වාසි ගන්න යන්නේ නෑ. උඹට බොරු කියන්නේ නෑ. බොරු කරන්නේ නෑ. එයා ඇත්ත ඇති සැටි සත්‍ය ඔයා ඉදිරියේ ජීවමාන කරනවා. මේ අධ්‍යාත්ම සිතුවිලි තමයි අපි දෙන්න ඕනි. එතකොට දරුවෝ ප්‍රශ්නයක් වුණාම අතරමං වෙන්නේ නැහැ. අද ගොඩාක් දරුවෝ අතරමං වෙලා තියෙන්නේ ජීවිතේට ප්‍රශ්නයක් අහපුවම ප්‍රශ්නෙට උත්තරේ හොයන තැන අමතක වෙලා තියෙන්නේ. ඉතින් පුතේදී හොඳට මතක තියාගන්න ඕනේ. ඔබට ෆාදර් කියපු දේ කවදාද දවසක මතකුණොත් ජීවිතේ නේ අන්ත අසරණ තත්ත්වයක වැටුණත් මෙතනට ඇවිල්ලා දැන ගහලා සප්පසාද මන්දිරයේ දිහා බලලා දැන ගහලා ජේසුනි මට වැරදුනා සමා වෙන්න. ඔබ වහන්සේගේ ආදරය විතරයි මට ඕනේ. ඔබ වහන්සේගේ සත්‍යය විතරයි ඕනේ. ඔබ වහන්සේ සත්‍යයේද මාර්ගයේද ජීවනයේද ඔබ වහන්සේ විතරමයි. ඒ නිසා ඔබ වහන්සේ විතරක් මට ඇති කියන ඒ හැඟීම අයිති කරගෙන අපි ජීවත් වෙන්න ඕනේ. අන්න ඒ සත්‍යය තමයි ඒ අතුලාන්ත සාමය, සැනසීම, නිදහස අපිට උදා කරන්නේ. ඒකයි ජේසු කියන්නේ මම තමයි සත්‍යය. සාමාන්‍යයෙන් නේ ඇත්ත කිව්වට පස්සේ මතක් කරන්න දෙයක් ඉදිරි වෙනවද? ඇත්තක් කිව්වට පස්සේ බොරුවක් කිව්වට පස්සේ මොකද වෙන්නේ? බොරුවක් කිව්වට පස්සේ
කොච්චර කරුණු කාරණා ආයේ මතක තියාගෙන ඉන්න ඕනේද ඊළඟ බොරුව කියන්නනේ. ඇයි කලින් බොරුව ආවුනොත්? ඒතර බොරුවට බොරුවක් කියන්න ඔළුවේ දාගන්න ඕනේ ප්ලෑන් එකක්, ගහගන්න ඕනේ ෂෙඩියුල් එකක්. නේ? ඇයි කලින් කියපු දේත් එක්ක මේක පරස්පරයක් තියෙන්න බෑ. එහෙන් පරස්පරයක් තිබ්බොත් මොකද වෙන්නේ? බොරු අතේ මාට්ටු. අතේ යහුවෙනවා. වැරදි. ඒතර ජේසුස් සත්‍යය කියන්නේ ජේසු හංගන දෙයක් නෑ. ජේසු අපේ ජීවිත කතාව මතක තියාගෙන අර කියන්නේ මතක ඔබ එහෙමත් කරාද එහෙම ගියාද මෙහෙම කරාද මේකයි මට මේකයි කිව්වේ මෙහෙමද කී සාමාන්‍ය අපි අරනේ අපි ඉස්සර හැසිරෙන විදියනේ එහෙම ජේසු හැසිරෙන්නේ නැහැ ක්‍රියා කරන්නේ මේ මොහොතේ ඔබ එන විදියට ජේසු පිළි අරගෙන ඔබ උත්තර දෙනවා ජේසුට හංගන්න වහන්න අමතක කරන්න මතක තියාගන්න දෙයක් නැහැ කියන්නේ ඇත්ත සැටියෙන් උන්වහන්සේට දෙන තැන උන්වහන්සේ ඔබව නිදහස් කරනවා උන්වහන්සේගේ සත්‍යය ඒ ඇත්ත ඔබ ඉදිරියේ ජීවමාන කරනවා ඒ හදවතේ සැනසීම ඉතිරි කරනවා නිසා මේ වචනෙට බලයක් තියෙනවා වචනෙට බලයක් තියෙනවා මේ අර්ගලයේ මැත්තේ දෙවියන් වහන්සේ කොච්චර සත්‍යයක් වුණාද මේ පුතාට වේදනාව මැද්දේ අර්ගලයේ පරීක්ෂාව වේදනාව මේ කුරුසේ මැද්දේ දේව තාත්තා පුතාට කොච්චර සත්‍යයක් වුණාද කුරුසේ තමයි අමාරුයි හැබැයි හැංගුවේ නැහැ කිසිම දෙයක් නේ වහගත්තේ නැහැ බය කරේ නැහැ ඒ කියන්නේ එකක් කියලා එකක් කරේ නැහැ පුතේ මේ ගමන යන්න ඕනේ මේ කුරුසෙට කර ගහන්න ඕනේ මේක මෙතනින් එහාට වෙන නිදහසක් නැහැ ඒ නිදහස ඔයාට විතරක් නෙමෙයි ඔයා අදහන හැමෝටම නිදහස අයිති කර දෙන්න නම් ඔයා මේ සත්‍ය මාර්ගේ යන්න ඕනේ මේ ගමන් මගේ යන්න ඕනේ අමාරුවෙන් කර තියන්න ඕනේ මං හිතනවා ඒ කීකරුකම තමයි තාත්තගෙන් පුතා අයිති කරගත්තේ සත්‍යයට සත්‍යයෙන් උත්තර දුන්නා ඒ සත්‍යය අද දවසේ හුස්ම ගන්න මාවත් ඔබවත් ඒ නිදහසට උරුමකම් කරලා තියෙනවා සත්‍යය ඔබ අවබෝධ කරගන්න ඕය සත්‍යය ඔබ නිදහස් කරන්න ඕය ඔබ යමින් සිටින්නේ කවුරුන් පසුපසද ආමෙන්